නන්දිමිත්‍ර යෝධයාගේ ජීවන කතාව උපතේ සිට අවසානය දක්වා නන්දිමිත්‍ර යෝධයා යනු දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් ප්‍රධානතම රණශූරයා ලෙස සැලකෙන ඇතුන් දස දෙනෙකුගේ ශක්තියෙන් යුතු අසම සමවීරයෙකි. උපත හා ළමා කාලය. උපත නන්දිමිත්‍ර උපත ලැබුවේ එලාර රජුගේ සේනාවේ ප්‍රගාන සෙන්පතියෙකු වූ මිත්ත නම් සිංහල සෙනෙවියාගේ නැගණියට පුතව අනුරාධපුරයට නැගෙනහිරින් පිහිටි සිතුල්පව්ව ප්‍රදේශයේ කඩරෝද නම් ගමේදිය. නම ලැබීම. ඔහුගේ මයිලනුවන්ගේ නමින් ඔහුට මිත්‍ර යන නම තබන ලදී. කෙසේ වෙතත් කුඩා කල සිටම ඔහු දැක් වූ අසාමාන්‍ය ශක්තිය නිසා පසුව නන්දිමිත්‍ර බොහෝ දුර ඇදගෙන යන මිත්‍ර යන නමින් ප්‍රසිද්ධ විය. අසම සමශක්තිය. දනගාල වයසේදී ඔහු නිවසින් පිටතට යාම වැළැක්වීමට ඔහුගේ මව ඔහු කුරහන් ගලකට ගැට ගසා තිබුණත් ඔහු ඒ මහබරති කුරහන් ගලත් ඇදගෙනම එලිපත්ත දක්වා පෙමිණියේ. තරුණ විය. 12 ඇවිරිදි වන විට ඔහු තම මයිලනුවන් වන මිත්ත සෙනවියා යටතේ එලාර රජුගේ සේවයට එක් විය. කඩොල් අටුමෙල්ල කිරීම. කාවන්තිස්ස රජුගේ දසමහා යෝධයන් අතර නන්දිමිත්‍රට ප්‍රධාන තැනක් හිමි විය. වරක් කඩොල් ඇතු දල් දෙකින් අල්ලා මෙල්ල කරනු ලද්දේද ඔහු විසිනිය. විජිතපුර සටන හා යුද්ධ දායකත්වය. දුටුගැමුණු කුමරු රජවි එලාර රජු ප්‍රමුඛ දෙමළ සේනාවට එරෙහිව දියත් කළ යුද්ධයේදී නන්දිමිත්‍ර ප්‍රධානතම රණශූරයා විය. විජිතපුර දොරටුව. සුප්‍රකාත විජිතපුර සටනේදී කඩොල් ඇතු විසින් බිඳහළු යකඩ දොරටුව ඇතාගේ පිටට කඩා වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී නන්දිමිත්‍ර තම ශක්තිමත් උරහිස්සෙන් දොරටුව නවත්තා ඇතා බේරා ගත්තේ. මහා තුණ්ඩ මරණය. අතුරුම ප්‍රදේශයේ මහත් විනාශයක් සිදු කළ මහා තුණ්ඩ නම් දෙමළ සින්පතියාව මරා දැමුවේද නන්දිමිත්‍ර යෝධයා විසිනි. අවසානය. දුටුගැමුණු රජු එලාර රජු ප්‍රමුඛ දෙමළ සේනාව පරාජය කර රටෙක් සේසත් කරනුට තම අරමුණ සම්පූර්ණ කරගත් නන්දිමිත්‍ර යෝධයා දැහැමි ජීවිතයක් ගත කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ධර්ම කටයුතු. ඔහු දුටුගැමුණු රජුගේ ආධාරය ඇතුව තම නමින් මහා විහාරයක්ද කරවාගෙන ඇත. පරලොව සැපැත්වීම. මහා වංශය ඇතුළු මූලාශ්‍රවල සඳහන් වන ආකාරයට ඔහු සිය ජීවිතය අවසන් කිරීමෙන් පසු තමන් කළ මහා කුසල් බලයෙන් දෙව්ලොව උපත ලැබිය. නන්දිමිත්‍ර යෝධයා යනු දුටුගැමුණු රජුගේ ජයග්‍රහණයට සහ සිංහල බෞද්ධ ශාසනය රැක ගැනීමට මහත් සේවයක් කළ අසහාය වීරයෙකි.